එඩියුකෝ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක යටතේ අපි අපේ දරුවන්ට දැනුම ටිකෙන් ටික ලබා දෙන්නේ ඔවුන් දැනුමින් පෝෂිත කිරීම සඳහා. ඔවුන් දැනුමින් ඉදිරියට ගැනීම සඳහා. ඉතින් ඒ අරමුණින් අද දවසේදී අපි ඔබට අලුත්ම පාඩමක් ලබා දෙන්න සූදානම්. අද දවසේදී අපි කතා කරනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලදී කොහොමද වාක්‍යයක් නැතෙන අර්ථයෙන් ලියන්නේ? නෙගටිව් සෙන්ටෙන්ස් එකක් ලියන්නේ කොහොමද කියන කාරණාව. හොඳයි. අපි වර්ක්ෂීට් එකට යමු. වර්ක්ෂීට් එක බලන ගමන් අපි අද දවසේ අපිට කරන්න තියෙන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරගෙන යමු. right. අද අපි සාකච්ඡා කරන වර්ක්ෂීට් එක මුලින්ම බලන්න. simple present tense. මෙන්න තියෙනවා simple present tense worksheet number 8. 8 වෙනි වර්ක්ෂීට් එක තමයි අප අද දවසේදී සාකච්ඡා කරන්නේ. සුපුරුදු විදිහට ඔයාගේ නම ලියලා වැඩේ පටන් ගමු. මම මගේ නම ලියන්නම්. චානක කියලා ලියන්නම්. චානක කරුණාරත්න. අපි චානක කියලා ලියාගත්තා. right. හොඳයි. How to make the negative verb form of the simple present tense. එහෙනම් මොකක්ද මේ කියන්නේ? කොහොමද negative form එක නැත්නම් නැතේන අර්ථය ලියන්නේ කොහොමද කියන එකයි කියන්නේ. right. මම ලියන මෙන්න මේ දේවල් ලියා ගන්න පැහැදිලිව. right. සරල වර්තමාන කාලයේ වාක්‍යයක් සරල වර්තමාන කාලයේ වාක්‍යයක් නැත යන අර්ථයෙන් ලිවීම සඳහා අපි පාවිච්චි කරනවා මොකද්ද? සඳහා do not සහ does not භාවිත කරයි. right. ඔන්න අපි මූලික දේ ලියාගත්තා. හරි. මොකක්ද අපි එහෙනම් ලියාගත්තේ? සරල වර්තමාන කාලයේ වාක්‍යයක් නැත යන අර්ථයෙන් ලිවීම සඳහා. ඒ කියන්නේ ඇත කියලා මොකක් හරි දෙයක් අපි මම බත් කනවා නම් ඒක නෑ කියනවා කියන්නේ මම බත් කන්නේ නෑ. ඒතර මම බත් කන්නේ නෑ කියලා ලියන්න නම් අපි භාවිතා කරන මොකක් හරි මෙතන තියෙන වචන දෙක do not සහ does not භාවිත කරයි කියලා. ඇයි දන්නේ මෙතන වචන දෙකක් දුන්නේ? do not does not. do not does not කියලා වාක්‍ය දෙකක් නැත්නම් වචන දෙකක් දෙන්න හේතුව තමයි දුවේ පුතේ. do not භාවිත කරන්නේ බහුවචන අවස්ථාවලදී. does not භාවිතා කරන්නේ ඒක වචන අවස්ථාවලදී. අපි උදාහරණ වාක්‍ය කතා කරන ගමන්ම බලමුකෝ නේද? අපිට සාකච්ඡා කරන්න පුළුවන්. right. he reads a book කියන මෙන්න මේ වාක්‍ය අපි ලියමු නෙගටිව් වලින්. he reads a book කියන ඔහු පොතක් කියවනවා. දැන් අපි ලියන්නේ ඔහු පොතක් කියවන්නේ නැහැ කියලා. එහෙනම් අපි ලියනවා he ඒක වචනයක්. එහෙනම් ඒක වචන අවස්ථාවකදී අපි ගන්න කවද? මෙන්න මෙයා does not. එහෙනම් he does not. ඔයාට කැමති නම් මේක doesn't කියලා ලියන්නත් පුළුවන්. he does not. දැන් verb එක තියෙන්නේ read නේ. ඊළඟට අපි read. හැබැයි මෙන්න මේ තියෙන s එක අපි ලියන්නේ නැහැ. reads වල තියෙන s එක අපි ලියන්නේ නැහැ. අපි ලියන්නේ he does not read a book කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ s එක ලිව්වේ නැත්තේ? හරිද? simple present tense මුල් වීඩියෝ බැලුවේ නැත්නම් ඇයි මේ s එක මෙන්න මේ s එක ලිව්වේ නැත්තේ ඇයි? ඔව් s එක ලිව්වේ නැත්තේ ඇයි? simple present tense වල වර්තමාන කාලේ කියන්නේ වර්තමාන කාලේ නෙමෙයි වර්තමාන කාලේ ඇත යන වාක්‍යයකදී අපි simple present tense වලදී ක්‍රියාපදය ඒක වචන කරන්නේ නාමපදයේ ඒක වචන නම්. කියන්නේ ඒක වචන නාමපදයක් දුප්පත් වලින් පටන් ගත්තොත් ක්‍රියාපදයක් අපි ඒක වචන වලින් ලියනවා. ඉතින් he කියන්නේ ඒක වචනයක්. ඒ නිසා තමයි යෝග reads කියලා ලිව්වේ. නිකමට හරි උතන තිබ්බනම් we කියලා අපි reads කියලා ලියන්නේ. එතකොට ලියන්නේ read කියලා. මතක තියාගන්න දුවේ පුතේ මේක මුළු ලෝකෙම මේ ඉංග්‍රීසි භාෂාව පවතින මේ ලෝකේ කොහේ වුණත් එක තැනක විතරයි ඔය s එක දාන්නේ ක්‍රියාපදයට. ඒ තමයි simple present අවස්ථාව. ඒක මතක තියාගන්න පුළුවන්. ඒක අවස්ථාවනේ තියෙන්නේ. simple present tense වල විතරයිනේ. ඉතින් මතක තියාගන්න ක්‍රියාපදයට s එකක් දාලා ඒ ක්‍රියාපදයේ ඒක වචන කරන්නේ simple present tense වල විතරයි. ඒකත් නාමපදයේ ඒක වචන නම් පමණයි. හරිද? ඒක මතක තියාගන්න. ඉතින් මම ඔයාලට කියලා දුන්නා ක්‍රියාපද ඒක වචන කරන ආකාර බොහෝමයක්. s දාන විදිය, ies දාන විදිය, es දාන විදිය මේ සියල්ල කියලා දුන්නා. මතකනේ ies දාන විදිය. එතකොට
ඒ ක්‍රියාපද ඒකවචන වෙන ආකාරය පවා අපි උගන්වලා තියෙන්නේ. ඉතින් මෙතනදී මගේ දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ නාමපද ඒකවචන නම් ක්‍රියාපද ඒකවචන වෙනවා. ඒ වගේම නෙගටිව් එක ලියනකොට අපි අර ඒකවචන does එක does not ලිව්වට පස්සේ අර s එක ආපහු ලියන්නේ නැහැ. එහෙනම් එකම එක අවස්ථාවක විතරයි අපිට s දකින්න පුළුවන්. කොහෙද වාක්‍යයක ඕනම වාක්‍ය රටාවක් දහසක් ගත්තත් අපිට එකම එක අවස්ථාවක විතරයි මේ s එක ඉන්නේ ක්‍රියාපදේ. කවුරු එක්කද? simple present tense වල positive වාක්‍යයක් ඒක singular noun එකක් නම් පමණයි. singular noun එකක් නම් පමණයි කියන එක ඔළුවට දාගන්න. right? මම කිව්ව දේ ඔයාට පැහැදිලි වුණේ නැත්නම් නැවත අහන්න. මේක rewind කරලා නැවත අහන්න. right? එහෙනම් අපි යනවා ඊළඟ වාක්‍යයට. they read books. බලන්න එතන reads කියලා නැහැනේ. එතන reads කියලා නැහැනේ මේ ක්‍රියාපදේ. හොඳට බලන්න. මෙතන තියෙන read. හැබැයි උඩ reads කියලා තිබ්බේයි. අර මෙන්න මේ he එක නිසා නේද? හොඳයි. දැන් they reads කියන්න බෑ. they කියන්නේ බහුවචනයක්. එතකොට they බහුවචනයක් නම් read කියන්නේත් බහුවචනයක් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ඔය සිතුවිල්ල තියාගෙන ඔළුවේ අපි යමු ඉදිරියට. එහෙනම් අපි ලියනවා they. හරි. එහෙනම් බහුවචන වලදී කාවද ගන්නවා කිව්වේ? බහුවචනේදී ගන්නේ do not. ඔයාට කැමති නම් මේක don't කියලා ලියන්න. they do not read books කියලා අපිට ගන්න පුළුවන්. right? they do not read books කියලා මේ විදිහට අපිට වාක්‍ය ලියා ගන්න පුළුවන්. ඊළඟ වාක්‍ය she writes a letter. අන්න අපහු පාරක් s එකක් තියෙනවා. ඒ කියන්නේ she එක වචනයක් නිසා. එහෙනම් අපි she ලියාගත්තා. ඇය ලියුමක් ලියනවා කියන එක අපි දැන් ඇය ලියුමක් ලියන්නේ නැහැ කියන දාන්නේ. she එන එක වචනයක් නිසා does not. she does not write. එහෙනම් s එක දානවද අපි? නැහැ දාන්නේ. ඇයි දාන්නේ නැත්තේ? does not තියෙනවනේ. එහෙනම් she does not write a letter. she does not write a letter. පැහැදිලි? we write letters. we write letters. අපි ලියුම් ලියනවා. අපි ලියුම් ලියනවා. එහෙනම් එතනදී we බහුවචනයක්. ඒ නිසා write කියලා ලියලා තියෙනවා. එහෙනම් we මම මෙතනදී do not ලියන්නේ නැතුව ඔයාට පුරුදු වෙන්නත් එක්ක don't කියලා ලියන්න. මේ බලන්න don't ලියන විදිය D O N apostrophe T. we don't write letters. we don't write letters කියලා අපිට ගන්න පුළුවන්. right? එහෙනම් අපි යමු ඊළඟ වාක්‍යයට. the girl sings a song. ගැහැණු ළමයා ගීයක් ගයනවා. මේ මෙතන s එකක් තියෙනවා. හේතුව the girl ඒක වචනයක් වීම. right? අපි බලමු එහෙනම්. the girl එහෙනම් ගයන්නේ නැහැ කියනකොට අපි ඒක වචනයක් නිසා doesn't මම මෙතනදී doesn't කෙටි කරලා ලියනවා මේ විදිහට D O E S N apostrophe T doesn't. the girl doesn't එහෙනම් sings නෙමෙයි S I N G sing වෙනවා a song. අර s එක does ගත්ත නිසා ඉවත් වුණා. the girls අන්න girls කියන්නේ බහුවචනනේ. එතකොට sings කියනවාද අපි? එතකොට sings කියන්නේ එතකොට sing කියලා එන්නේ. girls බහුවචනයක්. එතකොට sing කියලා එන්නේ නේද? එහෙනම් අපි ලියමු the girls ගැහැණු ළමුන්. එහෙනම් බහුවචනයක් නිසා don't sing songs කියලා එනවා. right? the girls don't sing songs. right? හරි. එහෙනම් අද දවසේ අපේ පාඩමේ අරමුණ මොකක්ද? අද දවසේ අපේ පාඩමේ අරමුණ තමයි දුවේ පුතේ simple present වාක්‍යයක්. ඒක singular නම්, ඒක plural නම්, ඒ මොකක් වුණත් අපි ඒ වාක්‍ය කොහොමද නෙගටිව් වාක්‍යයක් බවට පත් කරන්නේ කියන එක ඉගෙන ගන්න එක තමයි පාඩමේ අරමුණ. එතකොට මෙතනදී අවස්ථා දෙකක් තියෙනවා අපිට. singular වාක්‍යයක් නෙගටිව් කරන්න. singular වාක්‍යයක් නෙගටිව් කරන්න, singular sentence එකක් නෙගටිව් කරන්න අපි does not භාවිත කරනවා ක්‍රියාපදයට පෙර. plural එකක් නම්, ඒක බහුවචන වාක්‍යයක් නම් ඒකට අපි භාවිත කරන්නේ do not කියන උපකාරක පදය. එතකොට does not සහ do not භාවිත කරමින් අපිට පුළුවන් වාක්‍ය නෙගටිව් කරන්න. ඒක තමයි අපි ඉගෙන ගන්න. ඒතර මෙතනදී අතිශය වැදගත් දෙයක් අපි කිව්ව මොකද්ද? සාමාන්‍යයෙන් සරල වර්තමාන කාල simple present tense positive වාක්‍යයක් singular නම් noun එක verb එක singular. he reads, she writes. හැබැයි බහුවචනයක් නම් එහෙම නැහැ. we write, they read. එහෙමයි එන්නේ. එතකොට අර ඒකවචන අවස්ථාවේදී තියෙන s එක අර නෙගටිව් ලියනකොට does not භාවිතා කරාට පස්සේ s එක නැති වෙනවා කියන එකත් ඔළුවට දාගන්නම ඕනේ. අපි යමු එහෙනම් ඉදිරි වාක්‍ය ටිකට.
my brother. හොඳයි. එහෙනම් අපි නැවත වතාවක් බලමු ඊළඟ වාක්‍ය ටික. My brother watches TV. මගේ සහෝදරයා TV බලනවා නේද? එහෙනම් my brother watches කියලා නේද? es දාලානේ. එතකොට doesn't එනකොට DOESN apostrophe T doesn't watches බෑ ඒක අපි WATCH watch කියලා හදනවා. My brother doesn't watch TV. Right? My brothers නම් මගේ සහෝදරයෝ නම් එතකොට බහුවචනයක් නේ. My BROTHERS brothers දැන් ඔයා මටත් කලින් උත්තරේ කියන්න. මේක බලන ගමන් my brothers don't watch WATCH. My brothers don't watch TV කියලා පිළිතුර එනවා. The cat sleeps on the bed. එහෙනම් the cat කියන්නේ singular වාක්‍යයක්. The cat මේ singular නේ. ඊළඟට singular නම් අපි ගන්නෙ doesn't. එහෙනම් the cat doesn't sleep SLEEP sleep. හරිද? S එක ඉවත් වෙනවා. On the bed. ඇඳ උඩ නිදාගෙන ඉන්නවා නේද පූසා. Right. ඊළඟට අවසාන වාක්‍ය the cats බහුවචනයක්. Sleep on the bed. පූසෝ ඇඳ උඩ නිදා සිටිනවා. එහෙනම් the cats කියලා අපි ගන්නවා. එහෙනම් බහුවචනයක් නම් අපි ගන්නේ don't DON apostrophe T don't sleep 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 on the bed. Right. හොඳයි. එහෙනම් ද්වේපති අද දවසේ අපේ පාඩමේ ආරමුණ උනේ සරල වර්තමාන කාල වාක්‍යයක්. එහෙම නැත්නම් මේ simple present tense වාක්‍යයක් positive වලින් ලබා දුන්නාම, ඇත යන අර්ථයෙන් ලබා දුන්නාම ඒ වාක්‍ය නැත යන අර්ථයට, එහෙම නැත්නම් negative වාක්‍යයක් බවට පත් කරන විදිහ පිළිබඳ ඉගෙනීම පුහුණු වීම. එතනදී අපිට හමුණු වැදගත්ම දේ තමයි ඒකවචන සහ බහුවචන කියන වාක්‍ය රටා දෙකේදී අපි භාවිතා කරන උපකාරක පද වර්ග දෙකක්. ඒකවචන නම් නාමපදය අපි does not භාවිත කළා. බහුවචන නම් නාමපදය අපි do not භාවිත කළා. ඒ වගේම තමයි සරල වර්තමාන කාලයේ පොසිටිව් වාක්‍යයකදී ඒකවචන නාමපදයක් එක්ක ඒකවචන ක්‍රියාපදය යොදනවා. එතකොට එතනදී විශේෂයෙන්ම s අකුර es ies වගේ පද අපිට මුණ ගැහෙනවා. මෙවැනි වාක්‍ය does not යොදලා නෙගටිව් ස්වරූපයට ගනිද්දී අර යොදපු s එක නැත්නම් es එක නැත්නම් ies එක ඉවත් වෙලා ක්‍රියාපදයේ සාමාන්‍ය තත්වයෙන් තබනවා. ඒක තමයි වැදගත් මතක තබා ගත යුතු අනිත් කාරණාව. හොඳයි. එහෙනම් අද පාඩම තුලින් ඔයගොල්ලෝ ඊටම වටිනා දෙයක් ඉගෙන ගන්නට ඇති කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ වගේම වටිනා පාඩමක් එක්ක අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.